යාළුවනේ අපි මේ ආරණ්‍ය යන ගමන් තියෙන්නේ කිලෝමීටර් 1කමාරක් විතර අපිට තව යන්න තියෙනවා. අපි දැන් මම යන් ඉස්සරහට. ඔයගොල්ලෝ පේන ඇති මාර ලස්සනයි මේ පැත්ත. විතර පොඩි ඇල්ලක් තියෙනවා නේ අපොට නවත්තලා බලමු මෙතන පොට්ටක්ම දාලා දෙන ලස්සන දින්න ගන්න. ඉතින් ආන්නේ මේ මාර ලස්සනයි මෙතන මේ දීතලත් එක්ක මේ පොඩි ඇල්ලක් අය එකක් තියෙනවා උඩහා මේ ගල් ටිකත් එක්ක මේ පල්ලෙහා පැත්තට අතර සම්පූර්ණ ගල් ටිකක් තියෙන ගල් තලාවක්. ඒ කියන්නේ මේක වැස් දවස් නම් ගොඩක් වතුර තියෙනවා ඇති. මාර ලස්සනයි මේ දිගේ මේ අපොට උඩට ගිහින් බලමු. මේ දිකේ මං හිතන්නේ වහෙන් දවස් නම් මේ උඩින් වතුර දානවා ඇති පාර හරහා උඩට දාලා උඩින් යනවා ඇති වතුර. මාර ලස්සනයි මේ පොඩ සීතලයි මේ හවස් වෙනකොට නම්. අර පේනත් මේ මෙතන තියෙන්නේ උඩ ගලකින් තමයි වතුර වැටෙන්නේ පහළට. අර පේනවාද? උඩ ගලකින් වතුර වැටෙනවා මේ. ඉතින් දැන් බලුවම අර වගේ තමයි පල්ලෙහා පේන්නේ. තියෙන ටික හැම පහළ. ඒ ලස්සන නෑ බා. උඩ පැත්තට අම්බලේ කැලේනේ. ආ හරි දවස් දෙන්නෙක් කියන පේන. අර ඉතින් මෙන්න මෙතන තමයි ආවලනේ පේන ඇති මේ එතන අල්ල තියෙන්නේ මේ අපිට දැන් උඩට නැගලා තියෙන්නේ මේ ගල් ටික දිගේ උඩට නැග්ග පාරේ ඉඳලා පල්ලෙහා ඉඳලා ඉතින් මේ හරි මාර ලස්සනයි මෙතන කකුට් එකේ නෑ ඉන්නේ මාර කකුට් එක්ක ඉන්නවා පේනවද මේ අල්ල ගියා ඌ මාර ලස්සන ඒ කකුට්ට ගියා යාළුවනේ මේ මෙතන නාන්න එහෙමනම් අමාරුයි මම හිතන දවස් නම් මේ හරිය ඉන්න පුළුවන් ඇති මේ එහෙම නාන්න හැම පුළුවන් තැනක් නෙවෙයි පල්ලෙහාට පේනවත් දන්නේ අර පාර ගාව තියනවා පොඩි මේ පාර හරහා දාලා පොඩි බෝක්කක් අය. ඒ කියන්නේ උඩින් වතුර ගලාගෙන එනවා අනිවාර්යෙන්. අපි දැන් යම් බාන ආරණ්‍ය පැත්තට මේ තා ටිකක් දුර අපිට යන්න තියෙනවා. මේ ලස්සන දේවල් තියෙනවා තා ඉස්සරහා පාරේ ටිකක් බලාගෙන යන්න අපි. යන්නේ. මේ ටික මාර කන්දක් තියෙන්නේ. කොහොම යම් බාන උඩට. තව ලස්සන දම් තියෙනවා මේක උඩ. අපි දැන් මේ කන්ද මුදුනටම තමයි යන්නේ මේ රම්බලේ කන්ද මුදුනේ ගානේ ආරන්නේ පීඩල් දී. පොට්ට ගාලි වටනවා කියන්නේ ඔන්න තමයි. මෙතෙන් අලි වටන වල කියන්නේ. හරි ඉතින් යාළුවනේ මේ අපි දැන් ඉන්නේ අලිවල කියන තැන. අපිට මේ අද්දි හම්බ වෙන අලිවල කියලා තැනක්. ඔයාලට මේ බලාගන්න පුළුවන් එහාට තියෙන මේ ටික දැන් මේක නම් වතුරේ හිඳලා තියෙන්නේ. මේක ඉස්සර වතුර තියෙනවා ඇති නේ බම්ෙන්දා. වතුර පිරුණා ඇති බහින කාට. උඩට වතුර පිරුණා ඇති එහාටනේ. ඒතර මේ එම්බලා ටිපර් එකක් වැටුණාගේ මේ ටිකේනේ. මේ පාර සම්පූර්ණ සවුත් වෙලා තියෙන්නේ. මේක මේ ඉස්සර අපි දැන් යන ආරණ්‍ය හදද්දි මේ ආරණ්‍යට ගල් ගෙනියන්න ඇවිල්ලා මේ පාර ගිලා බහැල් තියෙන අන්නර හරිය අර ඒ ටිකේ මේ ටිපර් එක එහෙම ගල් අරගෙන යන ටිපර් එකක් එහෙම ඉරලා තියෙනවා මේකේ. ඉතින් මේ පල්ලෙහාත් වලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ මේ තියෙන අර පාරෙන් පල්ලෙහාටත් සම්පූර්ණ ලොකු ගල් ගොඩක් තියෙන්නේ මේක. හරිද? වැටුනේ පල්ලෙහාට නැත්තේ මේක ගිහිල්ලා අර වැටුනේ තැන තමයි පල්ලෙහා. මේකෙන් පල්ලෙහාට කියලා වැටුනේ තැන තමයි අපි අතන ඉස්සලා අතර. මේ ගිහිල්ලා වතුර වැටෙන තැන තමයි අපි ඉස්සෙල්ලා අර යට ඇල්ලක් කරේ පෙන්නේ. මේකම මේ ගිහිල්ලා පහළට වතුර වැටෙන තැන තමයි. හරිද? ඉතින් මේ ඔයාලට මේක මේ අලිවල කියලා හඳුන්වන්න හේතුව කිව්වොත් එහෙම මේ අතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඔයාලට පේනවත් දන්නේ නැහැ මේ අලිවල කියලා මේ සම්පූර්ණ විස්තරයක් මෙතන තියෙනවා මේ බෝඩ් එකේ. අර ඒකේ තියෙන්නේ අපිට අලිවලේ සඳහන් කරලා තියෙන්නේ මේක අලිවල කියලා හඳුන්වන්න හේතුවත් මේ සම්පූර්ණ ඒ කියන්නේ ඒ කාලේ මේ රක්ෂිතේ කපලා අලි ඇත්තුන්ට කියලා තමයි අද්දවලා තියෙන්නේ. ඒ අලි ඇත්තුන්ට කියලා අද්දන වෙලාවල් වල මේ අලි නාපු තැන තමයි මෙතන අලිවල කියලා හඳුන්වන්නේ. ඒක ජනප්‍රවාහ දෙන්නේ අලිවල කියලා එහෙම හඳුන්වන්න හේතුව තමයි මෙතන. ඊට පස්සේ මේ තව තියෙනවා ඉතින් කතා මේක පයිනස් වගා කරාලු කියන්නේ කැලේ කපලා. ඉතින් පයිනස් කියන්නේ ඉතින් ඇත්තට හොඳ භෝගයක් නෙවෙයි කියලා අපි කොහොමද දන්නවනේ. ඊට පස්සේ අනිත් ඒවාත් අනවශ්‍යයෙන් අල්ලගෙන තේ කුරුඳු ඒවා වගා කරලා තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මේ පැත්තේ වැඩිපුර තියෙන්නේ. ඉතින් කොහොම තමයි මේ සිද්ධිය මෙතන හරි සම්බන්ධ අපොට ඒ පැත්තට ගිහලා බලමු. බොන්නේ බාවා. අවුලක් නැහැ. ඉතින් මේක උඩහාට ගියත් ඉතින් මෙයා කියන දා මේක මාර ලස්සනයි උඩහාට. මේ බයික් එක තොරන් ආවයි. අපි උඩහාට ගිහින් හිම යන්නේ.
යම්මන්න පොඩ්ඩක් උඩ. මාර සීතලයි මාර ලස්සනයි මේ හරිය. දැන් ඉන්නේ හිතනවා මේ ටික ඇත්තටම බට්ට නේවා. බලක් වගේ මට හිතෙනවා කිව්වරන වල අපි කොට ගිහින් බලමු මේ පැත්ත. අපි මේ අය රම්බල ඇලපත් ගහකට යන ගමන් අපි ආරන්නේ කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ මේ අපිට ඉස්සෙල්ලාම එනකොට පේනවා මෙතන මේ තාම වැඩ කරමින් පවත්න බුදු පිළිමයක් තියෙනවා. ඒ ටික තමයි මේ හරිය තියෙන්නේ. අපිට තව පොඩක් එහාට යන්න පුළුවන්. මේ පේනද මේ පරිසරය මාර ලස්සනයි මේ හරිය. වට්ටම ලස්සනයි මාර සිසිලක් තියෙන මාර සීතලයි. මේ සම්පූර්ණ එකනේ සම්පූර්ණ කැලේම වගේ වැහිලා තියෙන පේනවාද? මේ මාරම ලස්සනයි. හරිද? හැම දිගටම ගස් තියෙනවා. මෙතනින් වලට තා පෙන්නන්න දෙයක් තියෙනවා. මෙතනින් හාට මාර ලස්සනට පේනවා මේ අපේ සෙල්ෆි කැම් එකකට පේන්නේ නැහැ. මේ වලට මම මේ බැක් කැමරාව දාලා පෙන්නන්නම්. මාර ලස්සනයි ටික. ඉතින් පේන ඇති මෙතනින් මේ මාර ලස්සනට ඈත පේනවා මේ ඈත මේ අපිට දැන් කිරම් පැත්තේ දා කිලෝමීටර් ගොඩක් දුර ගානක් තියෙන කිලෝමීටර් 20ක් විතර දුර පේන අපිට. එන ඈත පේනවා සම්පූර්ණ මෙතන අපි දැන් කන්දම් මුදුනේ ඉන්නේ. කන්දම් මුදුනේ ඉන්නේ ඔක්කොම ඈත තියෙන ටවර් දෙකක් පේනවා. ඊට පස්සේ ධම්මානන්ද ඉස්කෝලේ පේනවා. අද මේ රම්බලේ කාන්දරල් ධම්මානන්ද ඉස්කෝලේ තමයි රතන පේන්නේ. ඉතින් මේ ටික හැම සම්පූර්ණ ගොඩක් දේවල් පේනවා. මේ මාර ලස්සනයි මේ හරිය. මාර හැම වෙලේම හුලඟ හමුනවා ටිකක් සීතලත් එක්ක. අපි යන්දම් සම්පූර්ණ බලන්න මේ ආරණ්‍ය පැත්ත. මෙතනත් මේ ඓතිහාසික සෙල්ලිපියක් කියලා සඳහන් කරලා තියෙනවා. මේ මෙතන වට කරලා තියෙන මෙතන මේ සෙල්ලිපියක් තිබිලා තියෙනවා. මේ දැන් නම් මොකුත් බලා ගන්න දෙයක් නැහැ අපිට. ලස්සනට තියෙනවා මෙතන මේ වට කරලා වට දාලා වට කරලා ගහල් තියෙනවා මේ. එනකොට මොකුත් බලා ගන්න දෙයක් නන්න සමහරට දැන් නැහැ කියලාත් ඇති. සමහරට තිබිච්ච දෙයක් මෙතන කියන සෙල්ලිපියේ සඳහන් කරලා තිබිච්ච දෙයක් දැන් එක මේ ආරක්ෂා කරන සමහරවල්ලාට එහෙම ගලවලා අරගෙන යනවා. එහෙම අරන් ගිහිල්ලත් දන්නෙත් නැහැ. ඉතින් මෙතනුත් එහාට පාරකුත් තියෙනවා. ඔයාගේ බයික් ඉස්සරහට දාන්න. දැන් අපි මේ ටික ඇවිදලා යනවා. මේ මාර ලස්සනයි මේ ටික. ඒකෙන් මම එහෙම ඇවිදගෙන යන්න ආවේ. ඉතින් මේ සම්පූර්ණ මේ දැන් මෙතනින් උඩ ආරන්නේ තියෙන්නේ. අර බඳ කොඩි හැම දාලා තියෙනවා ඒ ටිකේ. ඉතින් මේ මාර ලස්සනයි මේ ටික. ඉතින් මම දැන් මෙහෙම ඉස්සරහට යන අපි යම් බාන්නේ පැත්තට පොඩ්ඩක්. ඉතින් අපි දැන් මේ ආරණ්‍ය කිට්ටුවටම ආවට බලා ගන්න පුළුවන්. අතන තියෙනවා මේ ආරණ්‍ය. ආරණ්‍ය නේ. ඉතින් ආවට බලන්න පුළුවන් ඉස්සරහා මේ මේකෙන් මචං තියෙන්නේ මේ අර දාන හැම වෙන කටට ඇවිල්ලා ඒ උ යන්නේ ඒවටනේ. දානශාලාව මෙතන තියෙන්නේ. එන්න ඕන. මෙතන කාර්යාලය කියලා ගහලා තියෙනවා. නැත්නම් හා පැත්තේ. මෙතන මේක මේ වලට පේනවද නැහැ මේ මෙතන තියෙන මෙතන මේ ටැප් එකක් එක මම හිතන්නේ මෙතන මේ අර වෙන ගායට එහෙම ඇවිල්ලා ඉන්න දාන හැම යන්න සහ නැවතිලා ඉන්න වගේ තමයි මෙතන තියෙන්නේ. අර පිටිපස්සේ කුස්සියක් වගේ එකකුත් තියෙනවා. එතනින් පිටිපස්සේ. ඉතින් මේ දැන් අපේ අම්මලේ ආරන්ට ඇතුල් වෙන්න හදන දැන් සහ කියනවා ගේට්ටුව. මේ මොකද ඔය හල් දින පොඩ්ඩක් බලහන්කෝ මේ. ආරන්ට තියෙනවා. මේක තියෙන්නේ නේ. මේක මොකක්ද කියලා මේ හල් තියෙනවා මේ මේක නේ පින්ඩපාත ශාලාවක්. හරිද? මේ තියෙන පින්ඩපාත ශාලාවක් තමයි මෙතන තියෙන්නේ. මේක පින්ඩපාත ශාලාවක්. ඒ කියන්නේ අර දාන ශාලාවම තමයි. ඒ ටික මෙතන තියෙන්නේ. මේ පැත්තෙන් අර ගේට්ටුව තියෙනවා. මෙතනින් උඩහට වාහන ගොඩක් කාට යන්නේ දාන හැම තියෙන දවසට නම් වාහන රයි යනවා. ඉතින් මේ අපි යම් බන් දැන් උඩහට. මේ හරිය වටේ හිතලානේ. ඉතින් අපිට මෙතනින් උඩහට යන්න තියෙන්නේ මේ පල්ලෙහා තමයි අපිට අර මේ ටික තිබ්බේ. නැති මේ දාන ශාලාව මෙතන තියෙන. ඒ කියන්නේ පින්ඩපාතික දාන ශාලාවක්. මේ පස්සේ මේ ටික දෙමින් කලේ මැදින් ඇවිදගෙන යන්න තියෙන සම්පූර්ණ කැටාවලලා පාර හොන්ට හදලා තියෙනවා. ලස්සනට තියෙනවා. ඉතින් හිත නිවෙන පරිසරයක්. මාරටම හිත නිවෙන පරිසරයක්. හරිම සද්ද බද්ද මොකුත් නැහැ. සත්තුන්ගේ සද්ද විතර තියෙනකොට ඇහෙනද මේ කුරුල්ලෝ ගෑ ගන්න සත්තු නැහැ නේද? මේ ලොකු ගස් තියෙනවා. ලස්සන ලොකු ගස්. හරි මාර ලස්සනයි. අපි එනදී මාරම ලස්සනයි. මාර විවේකයක් තියෙන මේ හරිය. බානා ගන්න බෑනේ.
බණ අපි එයයි මේ කරන හැටි. මේ පාර්දේ ගොඩක් ඇවිදගෙන යන්න තියෙන අපිට නේ. අපිට මේක ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙන ආරණ්‍යයට. මේ මාර ලස්සනයි මාර يعني පට්ටමයි කියලා නෑ මාර කෝල්නේ කියන මාර සනසෙමක් දැනෙන ඇඟට. කිසි මහන්සියක් නෑ මොකක් කරන්න. මේ කැලෙත් ඉතින් බලන්න නේ මේ කට්ටියට කැලේ තමයි බලන් තියෙන්නේ මේක. සාමාන්‍යයෙන් කැම්ප් එකක් ගහන කෙනෙක්ට උනා කැම්ප් එකක් උනත් ගහන්න පුළුවන් මේ පැත්ත පට්ටම තියෙනවා නේද බලන්න. අද යන පාර. මේ පාර දිගේද? මේ අඩි පාරක් තියෙනවා. අඩි පාර අපි ගිහින් එන ගමන් යන්නේ. ආරණ්‍ය පැත්තට ගිහින් එන ගමන් අපි ආරණ්‍යයක් පෙන්නගෙන. Ini apa? Ini udah ada anak belum nih? Ini balon. මේ මාර්ලස් නෑනේ ඇතුළට යන්න ටික. අයි පොසන් පොල් පිට්ටු කරලා ඒ කියන්නේ. පොසන් පොල් ඊට පස්සේ හරියනවා. මේ හරි මේ කුටි තියනවා කියලා තමයි කිව්වේ මේ උඩහා. මට අම්මගේ කුටි තියනවා කියලා. ඉතින් කුටියක්. හරි තියෙන කුටියක්. එනයි.
මේ ලස්සන තැනක් තියෙනවා වැලි මළුවක් වගේ තැනක් මම හිතන්නේ මේ කලින් මෙතන බෝධියක් හරි මොකක් හරි තිබිලා තියෙන බෝධි මහාසනාවක් නේ. බෝධි මහාසනාවක් නාන පොඩි එකක් තියෙන මෙතන පොඩි එකක් ශෝභනය කරපු එකක් තියෙනවා. ලස්සන නේ මෙතන වැලි මළුව. පල්ලෙහාම පාරනුත් එන්න පුළුවන්. අර තව පාරක් තියෙන්නේ නැහැ. මෙතනනුත් එන්න පුළුවන්. අපි දුර පාරෙන් යාල් තියෙනවා. මෙතන ගහමුදුර ඉන්නවා මේ. ඒ ලයිට් එක මාරන්නේ. ඒකෙන් අර මේ ගින්දර වගේ පත් වෙනවා වගේ තියෙන්නේ. මේ කියලා තියෙනවා මේ මෙතන ලස්සනයි මේක කරන්නේ. කැලේ මැද තියෙන ආරණ්‍ය කියන තැනට ආවට පස්සේ අපි ආරණ්‍යයෙන් අර පොඩි පටු පාරවල් දිගේ ඇවිදගෙන ආවේ. ඉස්සලා කුටියක් හම්බුණා අපිට එකක්. මේ මෙතන තව කුටියක් තියෙනවා. රෙහක් තියෙනවා. මෙතන ලස්සනට මේ එලි මළුවත් එක්ක ඒ ටික තියෙනවා. මෙතන මාර ලස්සනයි. ඊට පටර හිත නිවෙන තරම් නේ බා. මාර නෑ හොඳේ. වටේම කැලේ මේ. හා බැත්තනේ. මේක තාව ගිහින් මෙයා. මෙතන තාව දිලෙමක් තියෙනවා. දැන් අතන එක දිගෙත් තියෙනවා මේ එතන තියෙන කුටියක්. එතන වතුර ටැංකියක් හැම මේ ටික තියෙන්නේ. මේ අපි ඉස්සෙල්ලා අර ඔයාට වෙනද නෑ අතර වැඩ කරන තැනක් වගේ තියෙන. ඉස්සෙල්ලාම කියන්නේ අතෙන්ට. දැන් අපි අනිත් පැත්ත දිගේ ආයේ මේ කුඩි ටික පැත්තෙන් මෙහාට. මාර ලස්සනයි මෙතන. ඈ අතන කුටියක් තියෙනවා. එහා පැත්තේ. අය පොඩ්ඩක් පැත්තට ගිහින් බලමු නේ. කොහොම අම්බන්. ටිකේ තව එහාට තියෙනවද දන්නේ නැහැ නේ බා. එතනින් එහාට නැතුව ඇති මට හිතන විදියට බලමු. කොහොම ඉවර අපි යන්න දැන්නේ. අපි මේ ටික ඉවරයි. දැන් හවස් වීගෙන ඉන්නේ ටිකක්. මේ වෙලාවට පොඩ්ඩක් සීතලයි. එහෙම සීතලයි කියන්නේ මේ ලොකු සීතලක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ නැත්නම් මේගොල්ලෝ හිතන්නේ මේ මාර සීතලයි නුවරලි වගේ කියලා. එහෙම නැහැ. සීතලයි කියන්නේ සීතල හුලඟක් තමයි හැම වෙලේම හමන මේ හුලඟ ගොඩක් සීතලයි. මේ හවස් වෙනකොට ගොඩක් සීතලයි. දැන් ඉස්සෙල්ලා අපි ආවටත් වඩා මේ හරිය මාර ලස්සනට හිත නිවෙන පට්ට පරිසරයක් තියෙන්නේ. අපි යන්නේ පල්හාට බා. කමන්න හොයන්න. කොහොමද? ඉතින් මේ ආරණ්‍ය ගැන මොකක් හරි කියන්න බෑ. මොකක්ද හිතෙන්නේ? මට රම් කියලා වඩ නැහැ මාරම් මාරයි. මාර නිස්කලංකයි. නිස්කලංක. ඒක තමයි හිත නිවෙනවා මොන ප්‍රශ්න තිබිලා ආවත් මාරම් නිස්කලංක වාස් තමයි තියෙන්නේ එතන. ජරෙන් දාඩි දාන මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා. දාඩි දාන ලාඩද? ඒ සිරාට මේ ෆ්‍රිජ් එකේ ඉන්නවා වගේ. ඒ කියන්නේ එහෙම හීතලක් නෙවෙයි රෝන්ඩරා හීතලක් නැහැ ඉන්න පුළුවන් මාරයි. අපි දැන් යන්න හදන්නේ මේ ඒ ටික ආරණ්‍ය ආවා දැන් බැලුවා. මේ හවස් වෙන නිසා දැන් අපි ගෙදර යනවා. ඉතින් ඔය ටික තමයි ඔයාලට ආරණ්‍ය බලන්න තිබ්බේ. මේ අපි අරිවල දැක්කා ඊට පස්සේ ගාලින් අල්ලලා දැක්ක මේ පරිසරය මාර ලස්සනයි. ඒවා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේ මාරම ලස්සනයි ඉතින්. පට්ටය වගේ මාරම. මේ හරිය අරද්දාගෙන දාගන්න තිබුණා තවත් සුපිරි හොඳේ. මාරල මේ හවස් වෙනකොට මාර සීතල එදිනි බා. ආවිතර වෙනකොට එයාට එන්නේ. ඉතින් යාළුවනේ අපි මේ අර්දුනා රාවණයලේ අපි ආයේ කොහෙද මේ රම්මලේ යන්නේ. රම්මලේ යල්ලේ ආවා. රම්මලේ ආරණ්‍ය ආවා. ඒ කියන්නේ ඇලිමයි තියෙන්නේ මේ දවස් අපි ඉස්සර කාක් කැල්ලේ ගියා. ඒකින්ද ඇලි සීන් එකමයි ඉන්නේ වැඩිපුරම. මේ ඉතින් රම්මලේ ආරණ්‍ය ආවා. ඒ ටික බැලුවා. ලස්සනයි මාර ලස්සන පරිසරයක්. දැන් අපි යන්න කියලා බැලුවේ මේ පොඩ මේ පරිසරෙ විඳින්න ඕනේ කොහොම මේ මල්ට මේ අපොඩ වාඩිලා ඉන්න විඳ මේක. මාර ලස්සන මේ කැටල්වල තියෙන මේ කැටල්ල පොළවත් මේ සීතලත් එක්ක මේක පොඩ සාමාන්‍ය සීතලක් තියෙනවා මං හිතන්නේ මේකට අපිට දැනෙන පරිසරයේ උෂ්ණත්‍ර වඩා ටිකක් අඩුයි. ඉතින් මේ ඉතින් තමයි. ඉතින් රම්මලේ ආරන්න යනවාදී වලස්මුදුල්ලක ප්‍රධාන මාර්ගේ නේද? ඔව් ඒ පැත්තෙන් ඇවිල්ලා ප්‍රධාන මාර්ගෙන් ඇවිල්ලා මේ වරාපිටියට ඇවිල්ලා වරාපිටියෙන් උරුබොක්ක පාර ආවම මේ ඇවිල්ලා ඕගොල්ලන්ට රම්මලේ ආරන්නට එන්න පුළුවන්. ගහල් තියෙනවා රම්මලේ ආරන්න කියන්නේ ආරණ්‍ය සේනාසනය කියලා බෝඩ් එකක්. එතනින් ඇතුළට ආවා. පැත්තට එන්න තියෙන මහින්දාරාම පැත්තෙන් එනවා නම් මහින්දාරාම ගායෙන් උට්ට එන්න පුළුවන් උරුබොක්ක පාර ආවට පස්සේ උරුබොක්ක පැත්තෙන් එනවා නම් වරාපිටි පාර එනවා. වරාපිටි පැත්තනකොට ඒත් මහින්දාරාමයේ හම්බ වෙනවා. එතනින් උඩ පාරේ ආවම ඇවිල්ලා ඔයාලට හම්බ වෙනවා ටික දුරක් යනකොට මේ මුතුපිලිමුකුත් එක්ක අර ආරණ්‍ය සේනාසනයට කියලා කිලෝමීටර් 1.5යි කියලා ගහලා තියෙනවා. ඉතින් එතනින් ඇතුළට ආවට පස්සේ කෙලින්ම ආරණ්‍යට තමයි පාර තියෙන්නේ. ඒන මගේ තමයි වලට අලිවල ඒ දේවල් ටික හම්බෙන්නේ ඔයගොල්ලෝ ටික දැක්කනේ. ඉතින් අපි අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා අපි. එහෙනම් ඔයගොල්ලෝ අද ඉවර කරන්න අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.